අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ චමර ටෙක්නික් YouTube නාලිකාවටයි මේ ටෙක් ලෝකේ අලුත්ම දේවල් දැනගන්න වෙනස් වෙන ටෙක් ලෝකෙත් එක්ක යන්න චමර ටෙක්නික් ඔබේ ටෙක් ලෝකය චමර ටෙක්නික් අලුත් දේ හැමදාම ඔයාලා හිතනවා ඇති මෙන්න මේ වගේ සින්දුවක් හැදුවේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ සමහර අය හිතනවා මේක සුනෝ අයගෙන් හදපු එකක් කියලා. නමුත් යාළුවනේ මේක සුනෝ අයගෙන් හදපු එකක් නෙමෙයි. එහෙනම් මොකෙන් හදපු සවුන්ඩ් එකක්ද නැත්නම් මොකෙන් හදපු සින්දුවක්ද මෙන්න මේක. ඉතින් යාළුවනේ මේක Gemini වලින් හදපු සින්දුවක්. ඉතින් ඔයාලා සමහර අය දන්නවා ඇති මේ පෙත්තේත් අපිට Gemini එකෙන් සින්දු හදන්න හැකියාවක් ලැබිලා තියෙනවා. Gemini වල අලුත් අප්ඩේට් එකෙන් තමයි අපිට මෙන්න මේක ලබා දීලා තියෙන්නේ. සමහර අය මේ වෙද්දි සින්දු හදලා ඇති. ඉතින් මෙතෙන්දී යාළුවනේ ඔයාලට කිසිදු ෆී එකක් යන්නේ නැහැ. සාමාන්‍ය සුනෝ AI ගත්තට පස්සේ ඒකේ ප්‍රෝ එහෙම බයි කරන්න තියෙනවනේ. ඉතින් Gemini එකෙත් එහෙම ප්‍රෝ බයි කරන්න ඕනේද? ඉතින් ඒකෙන්දී නැහැ යාළුවනේ. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍ය සින්දු 4ක් 5ක් 3ක් 4ක් ඒ වගේ හදාගන්න පුළුවන් ෆ්‍රී එකේම. මොකද ඔයාලා දන්නා Gemini එකේ තව තියෙන සුවිශේෂී වැඩ කැලේ ටිකක්. ඉතින් ඒක නිසාම අපිට ප්‍රෝ එකකට යන්න නැතුව ඒ ප්‍රෝ එකේ දේවලුත් අපිට ලබා ගන්න හැකියාවල් ලැබෙනවා. ඉතින් යාළුවනේ අපි බලමු කොහොමද මෙන්න මේකේ සින්දු හදන්න කියලා. ඉතින් මුලින්ම කරන්න ඕනේ ඔයාලා Gemini කියන එකට යන්න. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් ඔයාලගේ Chrome හරි ඔයාලා ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන මොකක් හරි browser එකකට ගිහිල්ලා ඉතින් අන්න ඒ browser එකෙන් search කරගන්න Gemini AI කියලා. ඉතින් ඔයාලට එතනින් ඔයාලට පුළුවන් site එකට එන්න. site එකට ආවට පස්සේ ඔයාලා login එක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ interface එකම බලා ගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මම මේ වෙලේ තියෙන්නේ Gemini AI app එකේ. ඉතින් app එකට ආවට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් site එකෙත් මේ විදිහටම option 4ක් තියෙනවා. එකක් තමයි create image අනිත් එක create music කියලා ඔයාලට බලා ගන්න පුළුවන් site එකේ. ඒවා ඉතින් මම මෙතන create music කියන එක ලබා දෙනවා. දුන්නාට පස්සේ මේ වගේ track ටිකක් එනවා. ඊට පස්සේ මෙන්න මේකේ හොඳ track එකක් මේ වීඩියෝ select කරගන්න පුළුවන්. ඔයාලා කැමති track එකක් මෙතෙන් select කරගන්න. ඔයාලා මේ track වල අහන්න මොනවද තියෙන්නේ කියලා අහලා select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම එකක් type කරගන්නවා. මට ලංකාව ගැන සින්දුවක් හදලා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ සිංහල සින්දුවක් හදලා දෙන්න කියලා. නැත්නම් සිංහලෙන් සින්දුවක් හදලා දෙන්න කියලා. නැත්නම් ඔයාලට මෙතනින් ඉංග්‍රීසියෙන් නැත්නම් වෙනත් භාෂාවකින් සින්දුවක් හදලා දෙන්න පුළුවන් මේ Gemini AI එක තුලින්. ඒ වගේම කිව්වනේ මම ඔයාලට Suno AI එකේ Pro එකක් බයි කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ Gemini AI තුල මෙහෙම Pro එකක් බයි කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද යාළුවනේ Gemini AI එකේ අපිට ප්‍රීමියම් තියෙන නැත්නම් Pro තියෙන අවස්ථාවනොත් අපිට ෆ්‍රී කරගන්න හැකියාව ලබා දීලා තියෙනවා. ඒ තමයි මෙන්න මෙතන fast කියන එකට ටච් කරාට පස්සේ ඔයාලට thinking සහ Pro කියලා දීලා තියෙන එක. ඉතින් ඔයාලට මෙන්න මේ thinking හරි Pro හරි use කරන්න පුළුවන්. මෙතන thinking කියන එක ලබා දීලා මේක send කරගන්නවා. හරි ඒක සෙන්ඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට සින්දුව හැදෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොච්චර හොදට මෙන්න මේකෙදි සින්දුව හැදිලා එයිද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මියුසික් කියලා වැල්ලා මෙතන ඔයාලට මෙන්න මේ සින්දුව හැදෙන විදිහ මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් යනවා Suno AI එකේ ලොකු සින්දු හදන්න පුළුවන්. අර කලින් කිව්ව විදිහට සාමාන්‍ය විනාඩි 3 4 5 සින්දු හදන්න පුළුවන්. ඉතින් මෙන්න මේ Gemini AI තුලින් හදන ඒවා තප්පර 30කට සීමා වෙනවා. ඉතින් අපි බලමු කොහොමද සින්දුව හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ මේ වගේ image එකකුත් එක්ක තමයි නැත්නම් මේ වගේ වීඩියෝ ටික කියන්නේ වීඩියෝ එකක් ප්ලේ වෙන ඒවත් තියෙනවා. සමහර වෙලාවට image එකට මැට් කරලා දෙනවා සින්දුව. ඉතින් අපි දැන් බලමු මොන වගේද මෙන්න මේ සින්දුව කියලා. මුතු ඇටයයි සයුරේ දිලෙනා ශ්‍රී ලංකාවයි මා ජනනිමා ගිරිහිස් මුදුනේ දේදුණු පායා සිත සැනසෙන්නේ ගී හඬ ලෝගා ආදරණීය වූ මාතු භූමි ජය වේවා ශ්‍රී ලංකා ජය වේවා මුතු ඇටයයි. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ලස්සන සින්දුවක් හදා ගන්න පුළුවන් මෙන්න මේ Gemini AI තුලින්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි. ඉතින් මේ වගේම කියන්න ඕනේ ඔයාලා normally message කරනවනේ Gemini AI එක මම දන්න විදිහට ගොඩක් දෙනෙක් message කරනවා. දන්නේ නැති දේවල් අහනවා thumbnail හදන්න. ඒ වගේ ගොඩක් දේවල් වලට මේ Gemini AI use කරනවා. ඉතින් එතෙන්දිත් යාළුවනේ ඔයාලා නිකන් message කරලා ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පල්ලෙන් ඔයාලට බලා ගන්නවා. මම මේක දැනට කට් කරගන්න. අලුත් chat එකකට ගිහිල්ලා. ඉතින් මෙතන ඔයාලා දැන්
normally chat කරනවා මෙන්න මේ විදිහට මම නිකන් message කරන්න hello කියලා එහෙම message කරනවා. දැන් ඔයාලට බලන්න hello කියලා දැම්මට පස්සේ අර screen එක පෙන්නපුවා අපි screen එක touch කරලා නැගී. ඉතින් එතෙන්දී ඔයාලට සින්දු හදන විදිය ගැන ඒකේ නැති වෙලා ගියා. හරි. ඊට පස්සේ මෙතනින් ඔයාලට දැන් කොහොමද මේ වගේ chat කර ඉද්දී සින්දුවක් හදලා දෙන්න කියන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මේ වගේ ගිහිල්ලා මෙන්න මෙතන පල්ලෙන් තියෙනවා මෙන්න මේ වගේ icon එකක්. ඉතින් අන්න ඒක touch කර ගන්න පුළුවන්. touch කරාට පස්සේ මෙතනින් create image සහ create music කියලා තියෙනවා. ආයෙත් music කියන එක ලබා දෙන්න පුළුවන්. දුන්නාට පස්සේ අපිට ආයෙත් මෙතෙන්දී මොකක් හරි කිව්වා මේක ගැන කියලා දෙන්න හදලා දෙන්න කියලා. ඉතින් මෙන්න මේ විදිහට මෙයා සින්දු හදලා දෙනවා. එහෙම නැත්නම් ඔයාලට lyrics එක කියන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ lyrics එක. ඉතින් මෙන්න මේකට සින්දුවක් හදලා දෙන්න කියලා. ඔයාලට එතෙන්දී සින්දුව හදලා ගන්න පුළුවන්. ඊට පස්සේ හදලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට මේක ගැන කොහොමද මේක viral කරගන්න YouTube දාන්නේ, tag හදන්නේ, title හදන්නේ මේ වගේ දේවලුත් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේක cut කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඒක උඩ touch එකක් දීලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සින්දුවක් හදාගන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේක පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම Suno AI එකද Gemini AI එකද ගොඩක්ම සින්දු හදන්න හොද කියලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකේ comment section එකේ comment එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න. ඉතින් මම කලින් වීඩියෝ එකක කියලා තියෙනවා Suno AI එකෙන් කොහොමද සින්දු හදන්න කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ link එක මේ වීඩියෝ එකේ description එකේ අනිවාර්යෙන් දාලා තියෙනවා. එහෙනම් යාළුවනේ මම අද වීඩියෝ එක අවසන් කරන්න තමයි හදන්නේ. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.